හායි යාළුවනේ අද අපි බලමු කොහොමද රසටම කුරක්කම් පිට්ටු හදාගන්න කියලා. ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන් යන්න. මේ දේවල් ටික ලෑස්ති කරගන්න. හාල් පිටි ග්‍රෑම් 500ක්, ගාගත්ත පොල් ගෙඩියක පමණ පොල්, කුරක්කම් පිටි ග්‍රෑම් 250. වතුර මිලිලීටර 200ක ලුණු තේ හැන්දක් දිය කරගන්න. මේ ලුණු මිශ්‍රණයෙන් තමයි අපි පිටි ටික අනාගන්නේ. ලුණු මදි නම් පස්සේ එකතු කරගන්න. කුරක්කන් පිටි ටිකත් හාල් පිටි ටිකට එකතු කරගන්න. දැන් මේ දෙක හොඳින් කවලම් කරගන්න. පොල් ටික ටික දාලා මිශ්‍රණය කවලම් කරගන්න. ලුණු දිය කරපු වතුරත් ටික ටික දාලා මිශ්‍රණය හොඳට කවලම් කරගන්න. වතුර ගොඩක් එකපාර දාන්න එපා, ටික ටික දාලා කවලම් කරගන්න. මේ වගේ පදමකට මිශ්‍රණය හදාගන්න. වතුර ගොඩක් වැඩි කරගන්නේ නැතුව මේ විදියට මිශ්‍රණය හදාගන්න. දැන් ස්ටීමර් එකෙන් මිශ්‍රණය මේ විදියට තියාගන්න. මිශ්‍රණය තියන්න කලින් ස්ටීමර් එකේ පතුලට ඉහළ කොලයක් හරි රෙදි කෑල්ලක් හරි තියාගන්නව නම් හොඳයි. මේ විදියට මිශ්‍රණය උඩින් ඇඳිමිටකින් හිල් හදාගන්න. දැන් ස්ටීමර් එක රයිස් කුකර් එකෙන් තියලා ටික වෙලාවක් හොඳින් වාෂ්පයෙන් තම්බ ගන්න. මේ ටික වෙලාවකට පස්සේ හොඳින් වාෂ්පයෙන් තැම්බුණ පිට්ටු එක දැන් අපේ පිට්ටු එක හරි. මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා channel එක subscribe කරන් යන්න. ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි.